නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරු. තමුස මට කියනකො කෙල්ලව දැක්කද? දැක්කා කියන්නේ මහත්තයා ආයේ බොරු කියන්න ඕනේ නෑ. මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කේ නෑ, කන් දෙකෙන් ඇහුවා. ඒ කියන්නේ කෙල්ල ගැන මට ඒගොල්ලෝ විස්තරේ කිව්වා. තමුසේ මාර බඩුවක් නේ අයිසේ. දැන් තමුස කිව්වේ හරියට නිකන් මේ ඇස් දෙකෙන් දැක්කා වගේනේ. මේ මට ඔය බයිල් වලින් වැඩක් නෑ. මට කෙල්ලගේ පොට එකක් ගෙනත් දෙන්න. පින්තූරයක් නම් ගෙලක් දෙන්න විදියක් නෑ මහත්තයෝ. මොකද දෙමව්පියෝ ඒ ෆොටෝ දෙනවට වැඩිය කැමති නෑ. මොකද ගෑනු ළමයෙක්නේ. අද කාලේ සිද්ධ වෙන දේවල් දන්නවනේ මහත්තයා. ගෑනු ළමයිගේ ෆොටෝ අරගෙන ෆොටෝ කොපි ගගා ඒක විකාරණේ කරන්නේ මේ මිනිස්සු ඒකනේ. හරි දැන් තමුස මට කියනකො තමුස අපේ කොල්ලා ගැන මොනවද කිව්වේ? අය කොල්ලා ගැන මොනවා කියන මං කිව්වා කොල්ලා අනිවාර්යෙන්ම කඩවසම් කිව්වා. හරි කඩවසම්. ආය හැඩි දැඩි කිව්වා. ඔව් තමුසේ හරියටම කියලා තියෙනවා. ආය කිව්වා උසට සරිලන මහතට සරිලන උස කියලා. ඈ තමුසේ දැක්ක වගේම හරියටම කියලා තියෙන ඉතින්. ඒකනේ මේ මහත්තයා මට කොල්ලගේ පින්තූරයක් ගන්න පුළුවන් වෙයිද? පින්තූර මොකටද අයිසේ? තමුස හිතා ගන්න තනිකරම මම කියලා. කොල්ල මහත්තයා වගේද? එන අර කඩවසම් කැල්ල කපලා දාන්න වෙයි නේද? තමුසේ මොකක් කිව්වද? නෑ මං කිව්වේ දෙන්නම කඩවසම් ඇති කියලා. දෙන්නම හොඳයි ලස්සනයි. එහෙනම් මහත්තයෝ මං මේ පැත්තේ වැඩි හිටියොත් එක්ක කතා බහ කරලා දෙපැත්තේ දෙකොල්ලන්ව හම්බෙන්න දිනයක් වෙලාවක් එහෙම දාගන්නම්කෝ. දාගෙන මං කියන්නම්කෝ. එහෙනම් මහත්තයෝ අපි ගොහින් එන්නම්. ඉස්සර එන්න. යන්න පොඩ්ඩකින් අපි තේ කපිලා තේ නැතුව වැඩ කරන්නේ නැහැ මාත්‍යෝ. තේ බිබී ඉන්න වෙලාවක් නැහැ. බස් එකක් අල්ල ගන්න එපාය. අද කාලේ බස් නැහැනේ මාත්‍යෝ. වෙලාවට කලාවට එන්නේ බස් නැහැ, තෙල් නැහැ, අරුව නැහැ, මේව නැහැ. මම සන්දෑසියක්නේ වෙලා තියෙන රටට. අම්මා කියන්නේ මහත්තයාට මට මේ ගමන් වියදම් ඇතුළුව මේ වැඩේට ගිහිල්ලා තියෙනවා රුපියල් 5675යි 7 යකෝ මටත් ගොත ගේනවා එපා. 732ක්. අම්ම මේ බිල තියෙනවා නම් මේ ලියලා මම එනකොට අරන් ආයි දෙන්නම්. හරි. පොඩ්ඩකින් කමලා මං කතා කරා. ඔය දදා කරගෙන දදා යකෝ නෝනා දත් දොස්තර කෙනෙක් දදා නෑ රුපියල් 10 රුපියල් 10000ක් පැටළුණා ඒක නේ. හරියට 10000ක් ගෙන්න ඕන නෝනා. නිලමේ good morning කවුද? මට නම් විතර මතකයක් නෑ. අයියාර මම කෝල් එකක් දුන්නේ. බලමු. හරි. දැන් මට මතක. එන්නේ වාඩි වෙලම කතා කරමු. හරි.
හරි. thank you. පින් සිද්ධ වෙනවා. නෝන එහෙනම් මං ගිහිල්ලා එන්න. වැඩේ කරනවා කියලා හිතාගන්න. මට වැඩේ කරනවා කියලා හිතාගන්න. කිරි ගහට මෝල් ගහෙන් ගැලුවා කියලා හිතන්නකෝ ඈ. යනවා. එන්න තාත්තයියත්. පටන් ගන්න තැනම 10යි. තමුසේ ඉන්නකෝ. දැන් කියමු බලන්න කාරණාව මොකද්ද කියලා. මෙලෙමතුමා මේ මගේ හිතවතෙක්ගේ කොල්ලෙක් ඉන්නවා. මේ මට කාගේ වුණ ප්‍රශ්නයක් නැහැ. මට ඕන කරන්නේ වංශයට වංශය ගැලපෙන්න විතරයි. එච්චරයි මට ඕන කරන්නේ. නිලතුමාට කියන්නේ මෙහෙටම තමයි ගැලපෙන්නේ. වංශයට වංශය හරියටම හරි. ඒ නැති ආයි බල බල ඉන්න දෙයක් නැහනේ. එහාට එක්කන් යනවද මෙහාට එක්කන් එනවද? මං එහෙයි මෙහෙයි මුණ ගස්සන්නම්. එතකොට ඉතින් ඕගොල්ලෝ කතා කරගන්නකෝ. ඔව් ඒක හොඳයි. ඒක මටත් ලේසියිනේ. ෆොටෝ එකක් නැද්ද? මොන පින්තූරද ළමයා? ළමයා ඔන්න ඔය කෙල්ල පොඩ්ඩක් මෙහාට එක්කන් එන්න. ඔයාට කියන්න ළමයා මම කොහාට යතත් මගේ පස්සෙන්ම මට ඒ තරම්ම ආදරයක් තියෙන්නේ. ආදරෙන් ඇතිදැඩි කරාම එහෙම තමයි. දැන් අපේ ගෙදරත් එකෙක් ඉන්නවා එහෙම්මම තමයි. මම කිව්වේ නෙමෙයි තමයි. එල්සි බබෝ ඔන්න ඔයාට හොඳ මනමාලයක් හොයාගෙන මේ දෙමේ මහත්තයා එනවා කිව්වා. මටම තමයි වෙන්නේ. මේ පාරත් නම්බරේ මාරු කරා. සි රාත්නේ. අර ළමයට මොකක් වුණාද වන්දා? සමහර විට මේ බල්ලට බය වෙලා යනවා නේද? පොඩ්ඩක් ඉන්නෝ. ඇයි මොකෝ? මොකෝ නෙවෙයි කොකෝ. මගේ පර්ෆියුම් එක නේද ගෑවේ? හා? හරි හරියලෝ මං චුට්ටක් ගහගත්තා ඉතින්. පිස්සෝද ඒ ලේඩිස් පර්ෆියුම් එක. අම්ම කරනවා නේද? ගන්නෝක එක. හරි හරි මම පර්ෆියුම් එකක් ගන්නම්කෝ. මේ මට පරක් වෙනවා. මම යනවා. සුද්දා මේ තේක බීලා යන්න. දැන් බෑ මට පරක් වෙයි. ඕ තාත්තන්ඩිත් ගියා තේක බොන්න නැතු පරක් වෙනවා කියලා. දැන් පුතන්ඩියත් එනවා තේක බොන්න නැතු පරක් වෙනවා කියලා. අම්මේ ලොකු යනකොට හොඳ නෑ. ෂුවර් එකටම කෑල්ලක් සෙට් වෙලා තියෙනවා. කෑල්ල? නයි සබන් කෑල්ලද? අයියෝ ඔයා නම් පට්ට ගොඩේ යන්නේ. කෑල්ලක් කියන්නේ කෙල්ලෙක්. දැන් කෙල්ලෙකුට කෑල්ලක් කියන්නේ මොකද? ඒකේ ගැඟෙන් බාගෙද තියෙන්නේ? දැන් මොකද කියන්කෝ මොහොම කියන්නේ? දැක්කේ නැද්ද? අර වෙනදාට වඩා එලට ඇඳලා ගියේ. ආපු දෙන්කෝ. මං අහලා බලන්න. අන්න තේ හදලා ගිහින් බොනවා. දැන් අයියට තේ එක අතර ගෙනෙත් දෙනවා. මම ගිහින් බොන්න ඕනේ. දැන් උඹට තේ එක අතර ගෙනත් දෙන්න. උඹ මේක විතර අහවල් මගුලක්ද කරන්නේ? අයියා යන්නේ රස්සාවට. හරිනම් උඹයි හදලා ගෙනත් දෙන්න තාත්තටයි මටයි අයියට තේ එක. ඒකටත් එක්ක. මට වෙන වැඩ නෑනේ මේ කට්ටියට තේ හදලා විල අල්ලන්න මෙහෙම. මේක වගේගේ 421කින්
බී. බී නම් බීම තමයි. කතා කරලා බලමු. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? මොකද බැරියන් දෙන්නේ? කාවද හොයන්නේ? නෑ බල්ලෝ එන්නේ නැද්ද? බල්ලා? මහා බල්ලෙක් නම් හිටියා කාලයකට කලින්. ඌත් කෙල්ලමයි මාවයි දාලා ගියා. බල්ලා? තුනදකින් මතක් වෙනකොට මගේ ඇඟේ ලේ කකියනවා. කකියනවා? ඔය කතා කරන්නේ නේද? මගේ ඇඟේ ලේ උණු වෙනවා. ඈ උණු වෙනවද? ඔව්. අම්මා මට ඕක හම්බුණා තින් කිරු ඉරන්නේ. මේ මන්නේ මේනේ. ඌට කියන්නකෝ. ඌට කියන්නේ? හරි හරි. මං හිනුන් දැක්ක මැරිටකට අවිල දෙයිලා. හරි හරි මම යන්නම්. හරි හරි. යන්න. ඔව් මම යන්න. ඉන්න බයි හදන්නේ නේ. ඔයා අම්මා මාළු අල්ලලා තිනවද? මාළු හදවත මාළු අල්ලලා තියෙනවා. ඇත්ත කියපන්. උඹේ වර මහ බල්ලා නේද? යකෝ මේක මෙච්චර උන්දර කතා කරන මොකක් උඩද පුතේ? ඔයාගේ කතානේ ශබ්දෙට මම ගණනාලේ බ්ලොක් කරලා තිබුණේ. මම එක බල්ලෙක්වත් එව්වේ නැහැ. මම මේ අහිංසක වල්ගම කපු මහත්තයා. හදෙයනේ කියන්නේ බෑ. අපේ තුගේ මගුල කතා කරන්නද මේ ආවේ? හදෙයනේ ඔබ ගන්න ඉස්සලා මගේ යන්න එපායි. මේ අරගොල්ලේ කියන්නේ දුවේ නම මොකද්ද? යන් ගෙට කපු මහත්තයා. දුවේ නම මොකද්ද? සමුදුනි. සාමුදුනේ කියන්නේ ඔව් අනේ සමා වෙන්න ඕනේ යන් ගෙට. අනේ ගෙට යන්න බෑ. පාරේ ඉඳලා මෙහෙම නම් ගෙට ගියාම කොහමද නේද? අනේ සමා වෙන්න මේ ආයි පාරක් කියනවා. නෑ ඕන්නේ නෑ මේ ඉඳලා කතා කරමු. එන්නදී මගුල ගැන මම ගියාන් කවිසියක් දැනගන්න හිටියේ නෑ ඔය මාත්‍යා කියලා. ගමන්නේ ඒ මගුල මං කරුණායි කියලා හිතා ගන්නකෝ. මේ මහත්තයෝ ඔය කියන දේ කොල්ල හරි හැඩ පාටයිනේ. හැඩ පාටයි කියන්නේ මේ ළඟදී ඌ සැඩ පාරකට හවුවෙලා 99න් බේරුනේ. ඌ ඒ වගේ පින්වත් කොල්ලෙක්. පින් බේරෙනවා. පින් වල ලිස්සලත් යනවා. මේ අනිත් එක ඌ සාකබක්සි. අනේ කෙල්ලගේ පින කපු මහත්තයෝ. මේ ඒක නෙමෙයි. කෙල්ල හැඩද? ආයි තින් කෙල්ල මං වගේ නැතේ. දරපෝරනෝ කිමුල පන්ස්කිටියක් වගේ ඇති. මේ මහත්තයෝ අර අපේ මහ බල්ලා මං කෙල්ල කාලේ මගේ පස්සෙන් ආවේ. දැන් ඒවා ඌට මතක නැහැ. ඔයාව හැපුවද? බුරිය වටේ ඉන්ජෙක්ෂන් 21ක් ගැව්වද? බල්ලෙක් ගැන නෙවෙයි කිව්වේ මගේ කසාද මිනිහා ගැන. කවුද දන්නේ ඉතින්? බල්ලෝ ගැනම කියන්නේ. මේ බැල්ලිගේ ෆොටෝ එකක් නැද්ද? බැල්ලි? නෑ මේ ඒ ළමයාගේ ෆොටෝ එකක් නැද්ද? ආයි ඉතින් මොකද්ද ෆොටෝ? මං වගේ නැත. මහත්තයෝ මේ මගුල කෙරුණොත් ආයි ලක්ෂ ගාණින් මහත්තයාට සලකන්නේ. ඇත්තමද කිව්වේ? කොහොම කපුවත්යා? ඇත්තමයි. ඇත්තයි සත්‍යයි. හරි මේ වැඩේ කෙරුණා කියලා හිතා ගන්නකෝ. එන මං ගිහින් නං. අනේ හොඳයි කපු මහත්තයා. මං කවුද? වල්ගම? කපු මහත්තයා. වල්ගම? කපු මහත්තයා. වල් නෑ. ගම වල්ගම. හරි යනවා. අර ආපු එක මොනවාද කිව්වේ? අපේ කීට මගුලක් කතා කරන්න ඇවිල්ලා තියෙන්නේ. මං හිතුවා මං ගැන කිය. උඹට මගුල් කතා කරන්න ඉතින් මං එකෙක් වදන්න ඕනේ. අද්දන් කියාංගෝ බලන්න. කෙල්ල කැමතිද? ඒ වරේ අම්මා කැමති. අම්මට නෙමෙයිනේ බං මගුල කතා කරන්නේ කෙල්ලටනේ. මේ අම්මා කැමති. අම්මා ගැන නෙවෙයි බූරුව මං අහන්නේ කෙල්ල ගැන. කෙල්ල ලස්සනද කියහන්කෝ. මේ බණ ඉවර වෙන්න ඉස්සෙල්ලා සාදු කියනවා.
හරි මං සාදු කියන්නේ නෑ. මම එහෙයි කියන්න. එහෙයි. බණ කියපන් ගොඹ. කියහන්කෝ කට ඇරලා කෙල්ල ලස්සනද බං? එහෙයි. අර උඹගේ දුවේ කාමරේ ඉන්නේ කවුද නළුවා? පාරුක් ශාරුක් ඛාන්. ඊළඟ කනවා. ඔව්. ඒ වගේම ලස්සනයි බං. මේ ඇවිලා ජුකි චවුලා. අප්පද්ද බොල්ල කෙල්ල ගාමන්ට් එකට වැඩ කරන්නේ. ගවර්න්මන්ට් එක නෙවෙයි බං. අර ඉන්දියාවේ ලස්සන නිලියක් ඉන්නේ ජුකි චවුලා. ඔව්. අන්න ඒ වගේ. උඹට කියන්නේ මුළු ගමේම කොල්ලන්ගේ බෙල්ලේ පොට ගිහිල්ලා. කෙල්ල දිහා බලලා. අම්මා දිහා බලලා. මොකක්ද? යකෝ මුකේ කන අනිත් පැත්තට යන් ගහන්න හිතනවා. නී හරකෝ මම අහන්නේ කෙල්ල ගැන. අම්මට හිත ගිහිල්ලාද උඹේ ඔච්චර කියවන්නේ? ඔව්. නෑ. අම්මා ඒක රූපයක් වගේ. කෙල්ල අම්මා වගේ. කට ඇරලා කියහන්කෝ අන්න එහෙම කෙල්ල ලස්සනද බං ලස්සනද? ලස්සනයි බං ලස්සනයි. එච්චරයි. එහෙනම් වැඩේ හරි. අපි කොල්ලවයි කෙල්ලවයි පුළුවන් තරම් ඉක්මනට කතා කරන්න සෙට් කරමු. මොකද ඇත්තයි සත්තයි කොල්ලා ඉතාලිය ඉඳන් මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. මම තැනයි වෙලාවයි උඹට කියන්නම්. උඹ සෙට් කරන් කට්ටිය. උඹෙන් ශාරුක් ඛාන් මගෙන් ජුකි චවුලා. අපි ගහමු ෆිල්ම් එක. මංගල අධ්‍යක්ෂකරු. ඒක හරි. මංගල නෙවෙයි මංගල. ජයි. බට මම කියන්නේ ජූලි චවුලා නෙවෙයි. මේක බ්‍රෑන්ඩ් නිව් ෆුල් ඔප්ෂන් වන්න ඕන. එහෙමද? ඔටෝ ගියර්ද? නෑ මම මැනුවල්. කතා කරා. මනමාලා එනවලු. දැන් දෙන්නේ. එන්න කියන්නේ මේකයි මේ. එයාගේ QR එකනේ පෙට්‍රල් ගහන්නේ. හත්තිලාවයි මේ කවුද බම් මේ? මේ මනමාලිගේ අම්මා. යකෝ ජුහි චහුලා වගේ කිව්ව නැත්තෝ. ඒ මනමාලිනේ. දෙක් මනමාලි අම්මා වගේ අම්මා මනමාලි වගේ කිව්වනේ බං. නෑ මේ දවස්වල අර අපි කවුන් කියනවනේ. එයා දැන් හේන් කරනවනේ. පොඩක් කළු වෙලා. පොඩක් මේ වන් කන මෙහෙම අඹරලා බලපන්. මගේ නෙවෙයි බං. උඹේ පැත්තෙන් බලපන්. කොහොමද? පැත්තෙන් බැලුවත් කොහොම බැලුවත් කන ඇඹරුවත් බෙල්ල ඇඹරුවත් ඒ කර වගේ නෙමෙයිනේ බං වෙන කැටි. අයිබෝ. මේ අඳුරලා දීපන්. මේ ඉන්නේ මනමාල මහත්තයාගේ තාත්තා ගෝඩ්ෆාදර්. මේ ඉන්නේ මනමාල මහත්තයාගේ අම්මා ගෝඩ් මදර්. මේ තමයි මාමා. කවුද යකෝ මේ මාමා? කවුද? මේ ඔබ ගෝනේ මේ ශාරුක් ඛාන් වගේ. ටිකක් පැත්තට බලපන් එතන නිකන් සාරුක් වගේ. පැත්තට බලන්න. මේ අර සතපාක් කෝච්චියට යන රේල් පිල්ල උඩ ඒක තල්නම තියෙන්නේ. ඒ වගේ මූණනේ මුගේ තියෙන්නේ. කවුද මෙතන මනමාලියා? ඔය ඉන්නේ ටයි පොල්ල දාගෙන මනමාලියා තමයි. යකෝ මේකටද මේ වගේ දුව බන්දලා දෙන්න හදන්නේ? කිව්වේ ශාරුක් ඛාන් වගේ කියලා නේද? කොහමද යකෝ මගේ කොල්ල බලින් ඌ කතා කරන් ගොඩක් දවසයි. මේක පේන්නේ ශාරුක් ඛාන් වගේද මට? මට නම් පේන්නේ මම මොකෙද වගේ? තමසේ කට වහගෙන අයි වෙන ගොතක ගහ කියන තෝ මොකද යකෝ මගේ දරුවට එහෙම කියන්නේ? තෝ කියන්නේ? තෝ කියන්නේ මගේ දරුවා ශාරුක් ඛාන් වගේ නෙමෙයිද? ඔයා මම ඇස් දෙක අරලා බලපන් මගේ දරුවා ශාරුක් ඛාන් වගේ නෙවෙයිද කියලා. යකෝ තක ශාරුක් උනාට මට මොකෙද වගේ පූකු මගේ දරුවා මට ශාරුක් ඛාන් තමයි යකෝ. යකෝ මේ මගේ කට උස ගන්න එපා හොඳට. අනේ මේ උඹගේ කට මගේ දරුවට ශාරුක් ඛාන් බාර කරන්න එපා යකෝ. ගහගන්න එපා කෑ ගහන්න එපා අහල පහල මිනිස්සුන්ට අහනවා අනේ රණ්ඩු වෙන්න එපා. සාක්කර වට වගේ කට තියෙන පළියට කියවන්න එපා යකෝ. මගේ දරුවා ශාරුක් ඛාන් වගේ තමයි. මගේ දරුවට අපහාස කරන්න බෙත්තම් රබුසට තියෙන අයිතිය මොකද්ද? කට තියෙන හැකර කට වගේ. යකෝ මේ කට වහගෙන ශාරුක් ඛාන් මහ ලොකු. මොකද එකත් වෙන්නේ? කියලා වැඩක් නැහැ. හයි ටෙන්ෂන් ලයින් එකේ ට්‍රාන්ස්ෆෝමර් එක පිපුරුවා වගේ. මම මනමාලේ වල දුන්නා. හරියට නිකන් පරණට කොතරට දෙයක් වගේ බලනවා. මම යනවා. කණ්ඩේ වගේ. යකෝ ශාරුක් ඛාන් කියලා නේද කිය මගේ කෙල්ලට මේක සතපති පුළුවන්ද? බලහංක හැටි මේකගේ. හැකර කට. එතකොට මේ කවුද මේ? මේ මගේ දුව. මේක ඉද යකෝ මනමාලි. හෙන ගහනවා.
දැන් ඔතෝ කිව්වනේ ජුහි ජවුලා ගිහිලා. මේ පැත්තට බලපන් අර මලාස්සෙන් බලපන්. මලාත් නෙමෙයි යකෝ පැත්තට නෙමෙයි වටේ කැරකියරගේ බැලුවත් දෙනක හාමිනේගේ ලොකු අම්මගේ දුව වගේනේ බම්නේ. මොකද්ද තෝ කරේ? නෑ ඉතින් ජූර් ජවුලා වගේ තමයි. බලපන් නාය. කවුද මේ මනමාලයා? මේ ඉන්නේ මනමාලයා. යකෝ මේකට මගේ දුව බන්දලා දෙන්න. තෝ තමයි තාත්තේ මම මෑණි ගලින් තාත්තේ මම මෑණි ජීවිතේ මෑ තාත්තේ අයියෝ නිව්ලින්ක් ඩිජිටල් පරපුරේ පෙරගමන් කරෝ.